ආණ්ඩුව මේ සියලු දේවල් පැත්තකින් තියලා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝකාලීන තමයි දඟලන්නේ. ඒකත් මේ නොවැම්බර් මාසෙට කලින්. හරිද? ඇයි කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. අර හැමෝම දන්නවා හැමෝම නිකන් දන්නේ නැහැ වගේ ඉන්න කතාවක් තියෙන්නේ. බලන්නකො මේ සාලිය පීරිස් මහතා මේ පිළිබඳව දැක්වූ අදහස්. දැන් ආණ්ඩුවේ සත්‍ය අරමුණ නඩු අඩු කරගන්න නම් මම හිතන්නේ නඩු අඩු කරගන්න පරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමෙන් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ වැඩියෙන්ම නඩු ප්‍රමාණයක් අපේ රටේ පද්ධතිය තුල තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ දිසාධිකරණ. දැන් අපි දන්නවා මුලින්ම කිව්වේ පරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස වැඩි කරනවා කියලා. දැන් සතියකට විතර ඉස්සෙල්ලා කියනවා සියලු විනිශ්චයකාරවරුන්ගේ වැඩි කරනවා කියලා. එතකොට එහෙමනම් දැන් දිසාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිශ්චයකාරවරුන් ඒ විනිශ්චයකාරවරුන්ගේ සංගමය කියනවා අපේ විශ්‍රාම වයස වැඩි කරන්න එපයි කියලා. අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා කියනවා. ඒතකොට ඒ අයගේ විමසන්නේ නැද්ද? ඒතකොට ඒ අයගේ විශ්‍රාම වයස වැඩි කරයි කියලා අර නඩු අඩු වෙන්නේ නැහැ. මොකද ඒ අයට තව කොහොම වුණත් අධිකරණ සේවයේ තව අවුරුදු 10ක් හෝ 20ක් සමහර විනිශ්චයකාරවරු ඉන්න වයස අවුරුදු 30යි. තව අවුරුදු 30ක් ඉන්නවා. ඒ අයගේ විනිශ්චයකාර විශ්‍රාම යාමේ වයස වැඩි කරයි කියලා මේ අඩු වෙන්නේ නැහැ. නඩු අඩු වෙන්න නම් ආණ්ඩුව ඇත්තට බලන්න ඕනේ කොහෙද හිර වෙලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන්ම හිර වෙලා තියෙන තැන් තමයි එකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවක් එන්න කොච්චර කාලයක් යනවද? එතකොට නඩු දාන්න බෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරු කාඩර් එකේ පිරිසෙන් තුනෙන් දෙකක් විතර තමයි ඉන්නේ. නීතිපති දෙපාර්තමේන්තුවේ විටින් විට රජයේ නීතිඥවරු අස් වෙලා යනවා. ඒ පුරප්පාඩු තියෙනවා. ඒ පුරප්පාඩු පුරවලන්නේ. දැන් අපි දන්නවා පහුගිය කාලේ කිව්වා අධිකරණ නිලධාරීන්, ඒ කියන්නේ මහේස්ත්‍රාත්වරු 50ක් බඳව ගන්නවයි කියලා. හැබැයි 33යි බඳව ගන්න පුළුවන්. ඇයි එච්චර අඩු ප්‍රමාණයක් බඳව ගන්න පුළුවන් උනේ කියන එක ගැන හිතන්න ඕනේ. ඒතකොට මේ ප්‍රශ්නේ මේ නිකන් විශ්‍රාම යන වයස වැඩි කරලා විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. වෙන රටවල් වල නඩු වැඩි වෙනකොට ක්‍රමවේද තියෙනවා. උදාහරණයකට අපරාධ නඩු අඩු කරන්න නම් සමහර ඒවා විත්තිකාරයන්ව උනන්දු කරවන්න ඕනේ. සමහර ඒවා වරද පිළිගන්න ඒ දඩුවම් සම්බන්ධයෙන් කාරණා විවිධ ක්‍රම තියෙනවා. රජයේ රස පරීක්ෂක වාර්තා සහ ප්‍රධාන වශයෙන්ම විමර්ශන. දැන් අපි දන්නවා සමහර කියනවා කොහොම වුණත් හොරුන්ට දඬුවම් කරන්න ඕනේ කියලා. ඒක කවුරුත් අපි කවුරුත් එකයි. අපරාධකාරයන්ට දඬුවම් කරන්න ඕනේ. හැබැයි දඬුවම් කරන්නේ ඕන නම් කොහොමද කරන්න ඕනේ? විමර්ශනය හරියට කරන්න ඕනේ. පොලිසියේ තියෙන ප්‍රශ්න විසඳන්න ඕනේ. ඒ ප්‍රශ්න විසඳන්නේ නැතුව මේ ඒකයි අපි කියන්නේ මේ විශ්‍රාම වයස වැඩි කරන එක නඩු අඩු කරනවා කියන එක සත්‍යයක් නෙවෙයි. ඒක ප්‍රෝඩාවක්. ඒක කොටින්ම කිව්වොත් ඒක ප්‍රෝඩාවක්. ඒ මුවාවෙන් තමයි මේ වයස වැඩි කරන්න හදන්නේ. ඔබතුමා ඇහුවා එහෙමනම් මොකද්ද මේ යටි අරමුණ කියලා. කල්පනා කරන්න. ඇයි මේ හදිස්සියේ මේක කරන්න ඕනේ? අර ඩෙඩ්ලයින් එක මොකද්ද මේ නොවැම්බර් මාසේ තියෙන ඩෙඩ්ලයින් එක? එක විනිශ්චයකාරවරයෙක් සම්බන්ධයි. එක විනිශ්චයකාරවරයෙක්ගේ සම්බන්ධය. ඇයි මේ විනිශ්චයකාරතුමාවම කියලා අපිට සැකයක් එන්නේ නැද්ද? අර නඩු අඩු කරගන්න කතාව පට්ටපල් බොරු කියලා මේ කතාවෙනුත් තේනවා සහ අර පුරප්පාඩු අටක් තියෙනවා ඒ අට පුරවන්නේ නැහැ. ඒ අට පුරවන්නේ නැතුව ඒ අධිකරණ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක පුරවන්නේ නැතුව මේ නඩු අඩු කරගන්න පට්ටපල් බොරු කියන්නේ. අපි කියන්නේ ආණ්ඩුවට හරි ඔයාලට මේක වෙනස් කරන්න ඕන නම් මෙන්න තියෙනවා ආණ්ඩුකම ව්‍යවස්ථාව. මේකේ තියෙනවා තුන්වෙනි වගන්තියේ පරමාධිපත්‍ය බලය තියෙන කාටද කියලා. ඒකේ තියෙනවා පැහැදිලිවම ශ්‍රී ලංකා ජනරාජ්‍ය පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ. ඒ පරමාධිපත්‍ය අත් නොහැලක්කේ පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලතල ඇතුළත් වන්නේය. එතකොට ඒක නිසා අපි කියන්නේ ජනතාවට දෙන්න ඔයාලට ඔය ඔච්චරම අමාරුවක් තියෙනවා නම් වහාම ජනමත විචාරණයක් ඇඳවලා ඔයාලට ඔය කියන එතකොට ජනතාව 150ක් කැමති නම් මේක වැඩි කරගන්න දැන් ඔන්න අවස්ථාව තියෙනවා. එහෙම එන්න එතකොට අපි ඕකේ